අපි නෝරේට යන ගමන් මේ මග තියෙන ඩිආර්ඩි ටික බලාගෙන යන තමයි ප්ලෑන් එක. ගැරන්ටි ගිනියල්ල හොයාගෙන යන්න ඕනේ. ඒක ඇතුලෙන් යන්නේ මේ විදියට. ඩාන්සිලෙන්නල්ල පළවෙනි වතාවට පේන්න ගත්ත විදිය. එළිය පාරේ ඉන්නේ. ඒතර දැන් නෝරේලියට යනවා. පාවුනාට පොඩි වැහි මන්දාරමක් ඇවිල්ලා තියෙන්නේ. පාර ලස්සනයි. ඒ කියන්නේ මීදුවක් දාලා තියෙන්නේ. ආයි කට්ටිය good morning. ඉතින් කොහොමද කට්ටියට සැපෙන් සනීපෙන් ඉන්නවද? අද අපි වෙනදා යන හයික් එකක් වගේ එකක් නැතුව වෙනස් එක්ස්පීරියන්ස් එකක් ගන්න වැඩකට ඇවිල්ලා තියෙන්නේ මේ. ඉතින් අපි දැන් ඉන්නේ පුස්සල්ලාවේ. අද අපි කරන්න හදන්නේ පුස්සල්ලාවේ ඉඳන් නූරෙලියට. ඒ කියන්නේ අපි නූරේ ඉඳන් යන්න පටන් ගත්තේ. නූරේ ඉඳන් නූරෙලියට යනවා. දැන් ඉන්නේ පුස්සල්ලාවේ. අපි නූරෙලිය යන ගමන් මේ මග තියෙන දියාලි ටික බලාගෙන යන්න තමයි ප්ලෑන් එක. ඉතින් මේක මේ අපේ හයික් එකක් වගේ නෙමෙයි, මේක රෝඩ් ට්‍රිප් එකක්. ඉතින් දැන් ඉන්නෙත් මේ නූරෙලිය පාරයිනේ. මේ පැත්ත පේනවා ඇති මෙන්න මේ වගේ තැනක ඉන්නේ. එතකොට අපි මේ පුස්සල්ලාවෙන් දැන් යන්න හදන්නේ ගැරන්ටි ගිනියල්ල හොයාගෙන. අපි තාම යන්න ඕනේ පාර දන්නේ නැහැ. මම හැරෙන තැනත් එක්ක පෙන්නන්න ඉස්සරහට විස්තරේ. ඉතින් ගැරන්ටි ගිනියල්ල හොයාගෙන යන්න හදන්නේ. දැන් වෙලාව 6ට වගේ වෙලා තියෙන්නේ. ඉතින් අපි මේ ඉස්සරහට යමු. අපි පුස්සල්ලාවේ ඉඳන් තව පොඩක් නෝරෙලිය පැත්තට යද්දි මෙන්න මෙතන තියෙනවා මේ ගැමුණුපුර විහාරය කියලා. මෙතනින් උඩ පාර තමයි අපිට යන්න තියෙන්නේ. මේක පෙරට්ටාසි පාර. පෙරට්ටාසි පාරේ ගියා නම් අපිට ගැරන්ටි ගිනියල්ල පැත්තට යන්න පුළුවන් කියලා තමයි මේ අපි දැන් ගමේ එක්කෙනෙක් එක්ක කතා කරා. එයා කිව්වේ මෙන්න මෙතනින් ගමයි අපිට යන්න තියෙන්නේ. ඉතින් අපි මේ පාර දිගේ ගිහිල්ලා බලමු මේ කොහොමද කියලා. කිලෝමීටර් 12ක් 13ක් විතර තියෙනවා කියලා කිව්වා. බස් එකක් යන්නේ මේ පාරේ කියලා කිව්වා. සාමාන්‍යයෙන් පොඩි පාරක්, හැබැයි මේ බස් එකකුත් වැඩ කරනවා. ඉතින් මේ විදිහට ඉස්සරහට යන්න තියෙන්නේ. මේ අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. දැන්නම් තේවත්තක් මැද්දෙන් යන්නේ. මාර ලස්සනයි පාර. පොඩි පාරක්, හැබැයි ලස්සන පාරක්. අපිට තව කිලෝමීටර් 11ක් යන්න ඉතුරුලා තියෙනවා. අර සමහර තැන්වල මේ පාර අයිනෙන් යද්දී කඳු ටික එහෙම වටේ පේනවා. මම දැන් ඉස්සරහායි කඳු ටික දැක්කොත් එහෙම ආයි වීඩියෝ එකක් ගන්නම්. මේ බලන්න අපි මේ පාර ඉස්සරහට යන ගමන් ලස්සන තැනක් හම්බුණා. මෙන්න මේ වගේ තැනක ඉන්නේ. අපි තේවත්තක් මැද්ද යන්න තියෙන්නේ. පාර යන්නේ තේවත්තක් මැද්දෙන්. අර මෙන්න මේ වගේ තමයි ඉන්න තැන. මේ මෙන්න මේ පැත්තෙන් ලස්සන කඳුරු ටිකක් පේනවා ඉස්සරහින්. මේ බලන්න මේ ලස්සන කඳු ආයක් මේ පැත්තේ දිගටම පේනවා. මම හිතන්නේ චැරියට් පාත් පැත්ත පේන්නේ මේ ඉස්සරහා. මේ පැත්තේ චැරියට් පාත් තියෙනවා. අපි යන්න ඕනේ අපේ ගැරන්ටි ගිනියල්ල බලාගෙන යන්නේ. ඒක මේ පැත්තට වෙන්න තියෙන්නේ. මාර ලස්සනට ඒ ටික එකපාරට කව වෙලා තිබිලා පේන්න ගත්තා. ඊට පස්සේ අන්න අර පැත්තෙන් තව පේනවා ඇති. අන්න අර පැත්තෙන් තව කඳු පන්තියක්ම පේනවා දිගටම. නම් දන්නේ නැහැ නම් මොනවද කියලා මම දැන් බලලා දැනගත්තොත් කියන්නම්. මාර ලස්සනයි. අර දිගටම තව ඉස්සරහට යද්දි දිගටම ලස්සන කඳු ආයක්ම පේනවා. මේ කඳු ආයකින් වටවෙච්ච තැනක ඉන්නේ. ඉතින් අපි මේ පාර දිගේ මේ ඉස්සරහට යන්න තියෙන්නේ. ඉතින් අපි ගැරන්ටි ඇල්ල වෙනකන් යන් ගිහිල්ලා බලමු. ගැරන්ටි ඇල්ලට ගිහිල්ලා අද දැන් වෙලාව 6:20යි තාම. අහසත් ක්ලියර් වෙලා තින්නේ. මේ මම හිතන්නේ වහින එකක් එහෙම නැහැ. හොඳ ක්ලියර් දවසක් තියෙනවා. ක්ලියර් ස්කයි එකකුත් තියෙනවා. ඉතින් අපි දිගටම ඉස්සරහට ගිහිල්ලා බලමු.
මේ බලන්න අයමත් පිටිපස්සෙන් මාර ලස්සන දර්ශනයක් පේන්න ගත්තා. මේ අපි මේ පාර තාමත් ඉස්සරහට යන ගමන් ඉන්නේ පෙරට්ටාසි පාරේ. පිටිපස්සේ නිකන් කැන්වස් එකක් වගේ මේ පෑදෙන ගමන් තියෙන්නේ. ඒ කියන්නේ ගානට ඉරෙලිය වැටිගෙන එන ගමන් තියෙන්නේ. පේනවා ඇති මාරම ලස්සනයි නිකන් කැන්වස් එකක් වගේම තමයි මේ පේන්නේ. රිකිල්ලගස්කඩ පැත්ත රිකිල්ලගස්කඩ හංගුරංකෙත හේවා හැට ඔන්න ඔය පැත්ත තමයි පේන්නේ. නම් දන්නේ නැති කඳු ගොඩාක් තියෙනවා. ලස්සන කඳු බන්දියක් පේනවා. අර මීදුම බාගෙන එන ගමන් තියෙන්නේ. එතකොට එක මට්ටමකට මීදුම බාලා ඉතුරු ටිකේ කඳු මුදුන් ටික පෑදිලා තියෙනවා. මාරම ලස්සන දර්ශනයක් මෙතන තියෙන්නේ. ඉතින් අපි ඉස්සරහට යන්. ඉස්සරහට ගිහලා බලමු. දැන් අපි ගැරණි ගිනියල්ල හොයාගෙන යන්න ඕනේ. අපි ඒ පාරේ දිගටම ඉස්සරහට ආවට පස්සේ මෙන්න මේ බෝඩ් එක හම්බ වෙනවා. මෙතන ගහලා තියෙනවා මේ ප්‍රොටොක් ගෲප්. මෙතන තියෙනවා ගැරණි ගිරියල්ලට මීටර 600ක් යන්න ඕන කියලා. ඉතින් මෙතන ඉඳන් පයින් යන්න තියෙන්නේ අපි වාහනේ මෙතන නැවතුවා. මේ ඉස්සරහට පයින් යන්න තියෙන්නේ මීටර 600ක් තියෙනවා කියලා තමයි ගහලා තියෙන්නේ. ඉතින් අපි බලමු මෙන්න මේ පැත්තට යන්න තියෙන මේ පාර දිගේ යන්න තියෙන්නේ. ගිහලා බලමු. මෙන්න අපිට පළවෙනි වතාවට ගැරණි ගිනියල්ල පේන්න පටන් ගත්තා. මෙතන තියෙනවා ගැරන්ටි ගෙනියල්ල. ඉතින් අපිට තව ළඟට යන්න පුළුවන්. අර සෙට් එකක් කැම්ප් කරලා තියෙනවා. ඒගොල්ලෝ ටෙන්ට් එක අකුලන ගමන් ඉන්නේ. ඉතින් අපි ළඟට ගිහලා බලමු. තව අනර ඉස්සරහින් මෙන්න මේ හරිය පේනවා ඇති. අර දියලි දෙකක් වටනවා පේන්නේ. ඒ තියෙන්නේ පූණැල්ල. ඉතින් අපි තව ළඟට ගිහිල්ලා බලමු ගැරන්ටි ගෙනියල්ලේ. අපි ඉස්සරහට එද්දී අපිට ආයේ මෙන්න මේ බෝඩ් එක හම්බ වෙනවා. මෙතන ගහලා තියෙනවා මේ දියල්ලේ උස මීටර් 270ක් කියලා. එලිවේෂන් එක 1436ක දෙන්න මේ බෝඩ් එක ගාවින් පහළට මෙන්න මෙතන පාරක් තියෙනවා. මේ පාර දිගේ යන්න තියෙන්නේ. මෙන්න මේක දිගේ යන්න තියෙන්නේ. අපි පල්ලයට ගිහිල්ලා බලමු. මෙන්න මේ පැත්තෙන් දැන් ආයි ලස්සනට කොත්මලේ ජලාශය කොටසක් පේන්න ගත්තා. මේ කොත්මලේ පැත්ත. අපි එතන කෙරවල ආවට පස්සේ මෙන්න මේ වගේ තැනක් හම්බ වෙනවා. මේ පොඩි ගුහා කෑල්ලක් වගේ තියෙන. මෙතනින් රිංගල යන්න තියෙන්නේ. ඒතර මෙන්න මේ විදිහට තමයි ඉස්සරහට යන්න තියෙන්නේ. ඉතින් මේක දිගේ අපිට මෙහෙම ඉස්සරහට යන්න පුළුවන්. පොඩි කොටසක් බහින්න තියෙන්නේ. ඒක ඇල්ල දැස්ස ගමන් මෙන්න මේ වගේ තැනකට වැටෙනවා. මේක තමයි ගැරන්ටි ගිරියල්ල මේන් view point එක. මාර ලස්සනට දියල්ල පේනවා. මෙන්න ගැරන්ටි ගිනියල්ල. අර මං කලින් පෙන්නුවා වගේ මෙතන ඈත පූණ ඇල්ල පේනවා. ඊට පස්සේ දැන් මේ පහළ පේනවා. මෙන්න මේ හරියේ නුවරඑළිය පාර අපි ආපු පාර. ඊට මේ පැත්තෙන් කොත්මලේ ජලාශය පැත්ත පේනවා. ඊට පස්සේ ආයේ මේ දියැලට පිටිපස්සෙන් මෙන්න මේ හරියේ පේන්නේ පිදුරු තලාවල. ලස්සන දර්ශනයක් මෙතෙන්ට තියෙනවා. මාර ලස්සන. අපි මේ ගලේ උඩ හිටියේ. මේ උඩ ඉඳන් මේ අස්සෙන් බහින්න තිබ්බේ අපි එතනින් බහැලා දැන් මෙතෙන්ට ආවේ. ඉතින් ගැරණි ගිරියල්ලට ආවට පස්සේ මේ මෙතන මාර ලස්සන දර්ශනයක් තියෙනවා. ඉතින් ඕගොල්ලොත් නුවරඑළිය යනවා නම් හැටන් පාරෙන් යන්න නැතුව මේ පාරෙන් යන්න. මේක මොකද ගොඩක් අය හැටන් පාරෙන් නුවරඑළිය යන්නේ. ඉතින් වෙනසකටත් එක්ක මේ පාරෙන් එන්න. ඒතර මේ පාරේ එද්දි අපි දැන් අද නතරුණු පළවෙනි තැන මේ තියෙන්නේ පුස්සල්ලාවෙන් හැරිලා ආවේ. මේ තියෙන්නේ ගැරණි ගිනියල්ල. ඉතින් මේ ආවට කිසිම පාඩුවක් නැහැ. මාර ලස්සන දර්ශනයක් මෙතන තියෙන්නේ. ඉතින් ඇවිල්ලා මේ දර්ශනය විඳලා යන්න නුවරඑළිය යනවා නම් ඉතින් අපි තව දැන් ඉස්සරහට යද්දිත් තව මග අපිට යන්න පුළුවන් දියැලි ටික බලාගෙන යන්න තමයි අද දවසේ ප්ලෑන් කරන් ඉන්නේ. ඉතින් අපි බලමු තව මොනවද අපිට බලන්න පුළුවන් දියැලි කියලා. මේ අද දවසේ අපි පළවෙනිට බලමු දියැල්ල ගැරණි ගිනියල්ල.
ඉතින් අපි ගැරන්ටි ගෙනියල්ලට සමුදීලා යන ගමන් ඉන්නේ. ඉතින් මේ තාම උදේට කෑවෙත් නැහැ. දැන් ගිහිල්ලා කාලා ඊළඟට බාන්න ඕනේ. දැන් මෙතන ඉස්සරහා ළඟ අපිට පූණ ඇල්ල පෙනුණානේ මෙතන ඉන්නකොට. ඉතින් අපි එතන ඉන්නේ. දැන් නුවරඑළිය යන කොහොමත් ඔය පාරේ යන්නේ. ඉතින් ඒ නිසා මේ රම්බොඩ ඇල්ල පූණ ඇල්ලත් බලාගෙන ඉස්සරහට යන්න. බාන මේ පාරේ මේ පිකෝ ට්‍රේල් එකකුත් යනවා. මේ පිකෝ ට්‍රේල් එකේ ඊතල ගහලා තියෙනවා අපිට හම්බුණා මේ අපි ගැරණිගිලියලට ආපු පාර. ඒ පාර දිගේ පිකෝ ට්‍රේල් එකකුත් යනවා. ඒ කියන්නේ මම හිතන්නේ ලුණු කඳුර පැත්තේ ඉඳන් තවල දැන්න පැත්තට එන ස්ටේජ් එකක් තියෙනවා. අන්නේ ස්ටේජ් එක වෙන්න ඕනේ කියලා මම ගෙස් කරනවා මේ. ඉතින් පිකෝ ට්‍රේල් එකකුත් එතකොට ගිහින් තියෙනවා. පිකෝ ට්‍රේල් එනවා නම් එතකොට ගැරණිගිලියලට කිට්ටුවෙන් එනවා නම් ඒත් ගැරණිගිලියලට ගිහිල්ලා එන්න පුළුවන්. හරි අපි ගැරණිගිනියල්ල ඉඳන් පල්ලෙහාට ඇවිල්ලා ආයි මේන් රෝඩ් එකට ඇවිල්ලා අපි උදේට කෑවා. උදේට කාලේ ඉවරලා මේ දැන් ආයිමත් නුවරඑළිය පාරේ ඉස්සරහට යන ගමන් ඉන්නේ. ඒතර ඉස්සරහා රම්බොඩැල්ල අපිට බලන්න පුළුවන් වෙයි. ඊට පස්සේ අපි ගැරණිගිනියල්ල ඉන්නකොට දැක්ක පූණැල්ල තව ටිකක් එහාට යද්දි තියෙනවා. ඉතින් අපි මේ දියඇල විදියට මේ දෙක ඊළඟට බලන්න ප්ලෑන් කරගෙන ඉස්සරහට යන ගමන් ඉන්නේ. මේ පාරේ දිගටම ලස්සන වීව් එකක් තියෙනවා. වටේම කඳු තියෙන්නේ. මේ පැත්තෙන් ගැරන්ඩියල්ල පෙනුණා අපි කලින් ඉඳලා ආපු තැන. ඊට පස්සේ පල්ලෙහා කොත්මලේ ජලාශය පේනවා. ඊට පස්සේ මොනරගල පීකොක් හිල්ස් ඒ පැත්ත පේනවා. ඉස්සරහින් රම්බොඩගල පැත්ත පේනවා. ඉතින් ලස්සන වීව් එකක් තියෙන්නේ. ලස්සන පාරක්. මේ අපි මේ විදිහට ඉතින් ඉස්සරහට යනවා. ඉතින් අපි රම්බොඩැල්ලට පූණැල්ලට ගිහිල්ලා කතා කරමු. හරි අපි දැන් තවලන් තැන්න හරිය ඉන්නේ. මේ වීව් එක ලස්සන නිසා පෙන්වන්න නතරුනේ පිටිපස්සෙන්. බාන්න කොත්මලේ ජලාශය පේන්න තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ පැත්තට වෙන්න ඔය මේ ටවර්ස් වගේක් එකෙන් පේන්නේ. ඒ ටවර්ස් ටික තියෙන්නේ මොනරගල. එහෙම නැත්නම් ගොඩක් කට්ටිය කියන්නේ පීකොක් හිල්ස් කියලා. ඒ පීකොක් හිල්ස්. ඊට පස්සේ මේ ඉස්සරහින් මෙන්න මේ පැත්තේ ලබුගොල්ල කන්ද තියෙන්නේ. ඒකට එහා පැත්තේ පූඩලුව එහෙම තියෙන්නේ. ඉතින් අපි මේ නුවරඑළියට යන ගමන් ඉන්නේ. මෙතන ලස්සන view එකක් දැක්ක නිසා නතරුනේ. මෙතන පේනවා ඇති මේ තියෙන්නේ තවලන් තැන්නේ තියෙන ගැරන්ඩියල්ල view point එක. මෙතනින් උඩට නැගලා යන්න පුළුවන් කියලා සමහර කට්ටිය කියනවා. ඒ කියන්නේ මේ අඩිපාරක් තියෙනවා කියලා. අන්න අතන උඩ පේනවා ඇති. අන්න අතන කුළු පාට පේනවා. එතන තමයි ගැරන්ඩිගිනියල්ල. ඒතර අපි එතන ඉඳන් තමයි ආවේ. අපි හැබැයි මෙතෙන්ට ගියේ ඒ පාර නෙමෙයි. අර මීට කලින් පුස්සල්ලාවෙන් උඩට හැරලා ගියා ගෙලින්ම ගැරන්ඩියල්ල උඩට යන්න. ඒතර දැන් අපි මේ පැත්තෙන් ඇවිල්ලා මේ පල්ලෙහාට ඇවිල්ලා ඉන්නේ. මෙන්න මෙතන පේනවා ඇති සුදු පාට වතුර පාරක්. මේ පේන්නේ ගැරණිගිනියල්ල. ඒතර අපි මෙතන ඉඳන් තමයි ආවේ. අපි කලින් මෙතන හිටියේ. මෙතන ඉඳන් ආවේ. දැන් අපි මේ ආයි නුවරඑළිය පාරේ ඉන්නේ. බෝඩ් එක මෙතන මේ නුවරඑළිය පාරේ ඉන්නේ. ඒතර මෙතනට ගැරණිගිනියල්ල මේ විදිහට පේනවා. අපි උඩ ඉන්නකොටත් අපිට පාර පේනුණානේ. ඒතර මේ පාරේ ඉඳන් ගැරණිගිනියල්ල පේන විදිය. ඒතර අපි දැන් යන ගමන් ඉන්නේ. අපේ ඊළඟට රම්බොඩ ඇල්ල පැත්තට යන්න තමයි හිතාගෙන ඉන්නේ. මේ ගමනේ අපිට හම්බ වෙන තව දියැල්ලක් ගාව අපි ඉන්නේ. මම පෙන්නන්නම් දියැල්ල. මෙන්න මෙතන තියෙන්නේ. මේ තියෙන්නේ සාමාන්‍ය උසක් තියෙන දියැල්ලක්. මේක දේවතුරේ ඇල්ල කියලා කියන්නේ. දේවතුරායි ඇල්ල කියලාත් කියනවා. ඉතින් මේ අපි දැන් එතන ඉන්නේ. මේ පාරයි නෙමෙයි තියෙන්නේ. ඒ ඔයගොල්ලෝ මේ පැත්තෙන් නුවරඑළිය යනවා නම් මේ දියැල්ලත් බලාගෙන යන්න පුළුවන්. අපිට ගමනේ හම්බ වෙන තවත් සන්ධිස්ථානයක අපි ඉන්නේ. මම මේව ඉස්සරහා පෙන්නන්නම්. මේ බලන්න මේ තියෙන්නේ රම්බොඩ ටනල් එක. රම්බොඩ උමග. රුපියල් 1000 කොලේ ගහලා තියෙන උමග. ඉතින් අපි දැන් ඒක ඇතුලෙන් යන්නේ මෙන්න මේ විදියට.
අපිට හම්බ වෙන තවත් දියැලක් ආවට අපි ඇවිල්ලා තියෙන්නේ. මේක රම්බොඩැල්ල. රම්බොඩැල්ලේ කොටස් තුනක් තියෙනවා. පහළ රම්බොඩ, මැද රම්බොඩ සහ උඩ රම්බොඩ කියලා. ඒතොර දැන් මම මේ ඉන්නේ මැද රම්බොඩැල්ල ගාව. මේ තියෙන්නේ මැද රම්බොඩ. ඒතොර මෙතනින්ම අපිට උඩට යන්න පුළුවන්. මේ අයිනෙන් පාර තියෙනවා මේ පැත්තෙන්. මේක දිගේ උඩට යන්න පුළුවන්. ඉතින් අපි ඊළඟට උඩ රම්බොඩැල්ල ගාවට ගිහිල්ලා බලමු එතන කොහොමද කියලා. පාරට වෙන්නේ මැද රම්බොඩැල්ල විතරයි. ඉතින් උඩ රම්බොඩැල්ල බලනවා නම් පාරෙන් තව මීටර 300ක් විතර ඇතුළට එන්න ඕනේ. පාර හොඳට තියෙනවා, පඩි බෙලුත් බැඳලා තියෙනවා. ඉතින් ඕගොල්ලෝ මේ පැත්තෙන් නුවර ලියනවා නම් මේකත් තව බලලා යන්න පුළුවන් ඇල්ලක්. එන තැන පාරේ බෝඩ් එක නම් ගහලා තිබ්බේ මීටර 300යි කියලා. හැබැයි දැන් නම් අපි ඇත්තටම මීටර 300 වලට ආවා. මීටර මම හිතන්නේ 500ක් 600ක් විතර ආවා. තාම ඇල්ල හම්බුන්නේ නැහැ. දැන් නම් ළඟ ළඟම සද්ද ඇහෙනවා. දැන් ළඟම ඇත්තේ. අපි ගිහිල්ලා බලමු. හරි. අපි දැන් ඇවිල්ලා ඉන්නේ උඩරම්බොඩැල්ල ගාවට. ඉතින් ඔයගොල්ලන්ට පිටිපස්සෙන් පේනවා ඇති. මේක නම් මාරම ලස්සන ඇල්ලක්. ඉතින් ආපුතුරට පාඩු නැහැ. ඇත්තටම මේ හරිම ලස්සනයි. මම හිතන්නේ මේ දවස්වල වැස්ස නිසා වතුරත් හොඳට තියෙනවා. ඉතින් ඒ නිසා මේ දියැල්ල ලස්සනට තියෙනවා. පහළ තව කට්ටිය ඉන්නවා. මම හිතන්නේ නාන්න කරන්න පුළුවන් ඇති. මේගොල්ලෝ නානවා. මෙන්න මේ වගේ තැනක තමයි දැන් ඉන්නේ. මේක උඩරම්බොඩැල්ල. හරි අපි උඩරම්බොඩැල්ල බලලා දැන් යන ගමන් ඉන්නේ. ඉතින් මේක මේ දියැලක් විදියට මාර ලස්සන දියැලක්. මේ සාමාන්‍ය ගන්න වතුර තියෙන කාලේ කියලා මෙතන ඉන්න කට්ටිය කිව්වේ. ඉතින් මේ ඔයගොල්ලෝ මේ මෙතන නුවරේ යනවා නම් මෙතෙන්ට ඇවිල්ලා යන්න අමතක කරනවා. මොකද මේ පොඩ්ඩක් ඇතුළට ඇරලා මීටර 400 500ක් ආවට ඒක පාඩුවක් නෑ. හරි ලස්සන දියැල්ල. එතරම් දියැල්ලේ පහළට යන්න නැතුව පාරක් තියෙන උඩට එන්න. මෙන්න මෙතනින් උඩට එන්න පාරක් තියෙනවා. ඒ උඩ පාරේ ගියොත් උඩ තියෙන view point එකක් තියෙනවා කියලා කිව්වා. ඉතින් අපි මේ view point එකට ගිහිල්ලා බලමු එතෙන්ට තියෙන view එක මොනවා වගේද කියලා. ඒත් අපි කලින් දියැල්ල පල්ලෙහා හිටියේ. ඒතර උඩ රම්බොඩැල්ලේ පල්ලෙහා. දැන් මේ උඩ රම්බොඩැල්ලේ උඩ තියෙන තව view point එකකට යන්න හදන්නේ. ඉතින් අපි එතෙන්ටත් ගිහිල්ලා බලමු. මෙන්න මේ වගේ දර්ශනයක් තමයි මෙතන view point එකට තියෙන්නේ. හරිම ලස්සන දියැල්ල පේනවා. මේ view point එකේ සෙනග නැහැ. පල්ලෙහා සෙනග ගොඩක් හිටියා. හැබැයි view point එකේ කවුරුත් නැහැ. ඉතින් මේ ඕගොල්ලෝ තාවත් මේ view point එකට ඇවිල්ලා යන්න මෙතෙන්ට දියැල්ල පේනවා. දියැල්ලට අමතරව මෙන්න මේ පැත්තේ ලස්සන view එකක් පේනවා. මම ඒකත් පෙන්නන්නම්. මේ වටේ කඳුරික පේනවා. මේ පැත්තේ කඳුරික ඊට පස්සේ මෙහෙට වෙද්දි කොත්මලේ ජලාශය පේනවා. තවත් එහාට වෙද්දි මම කලින් පෙන්නුවා වගේ මොනරගලේ කියන්නේ පීකොක් හිල්ස් පේන්න තියෙනවා. ඉතින් මේක ලස්සන view point එකක්. ඉතින් ආවොත් මෙතෙන්ට ඇවිල්ලා යන්න. ඉතින් විශේෂයෙන් මේ අපි පාර පටන් ගන්න පාර පේනවා. පාර පල්ලෙහා තියෙන්නේ මෙතන. ඉතින් ඔයගොල්ලෝ මේ පාරෙන් නුවරේල යනවා නම් අනිවාර්යෙන් මේ රම්බොඩැල්ල ගාවටත් ඇවිල්ලා උඩ රම්බොඩැල්ල ඇවිල්ලා රම්බොඩැල්ල බලලා යන්න. ආවට කිසිම පාඩුවක් නැහැ. මේ මාර ලස්සන දියැල්ලක්. හරිම ලස්සනයි. මේ අගෝස්තු වගේ වෙද්දි වතුර චුට්ටක් අඩු වෙනවලු. මේ දවස්වල වතුර හොඳට තියෙනවා. ඒ නිසා මාරම ලස්සනට දියැල්ල තිබ්බා. ඉතින් අපි ඊළඟට ඌණැල්ල බලන්න යන තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් අපි මේ ගිහිල්ලා බලමු. පහළ රම්බොඩැල්ලට යනවා නම් මෙන්න මෙතනින් තමයි පහළට යන්න තියෙන්නේ. රම්බොඩ ෆෝල්ස් හොටෙල් කියලා මේ ඒතර ප්‍රයිවට් ප්‍රොපර්ටි එකක් මැද්දේ යන්න තියෙන්නේ. ඒ නිසා ඒගොල්ලෝ ටිකට් එකක් ඉෂුව කරනවා. එක්කෙනෙක්ට 100ක් ගන්න. ඒ ටිකට් එක අරගෙන මෙතනින් පහළට යන්න තියෙන්නේ. අපි මේ පහළ රම්බොඩැල්ල බලන්න යන ගමන් ඉන්නේ. එතකොට ඉස්සරහින් පේනවා මේ පූණැල්ලත් ආයෙමත් අපි ඊළඟට යන්න බලාපොරොත්තු වෙන්නේ පූණැල්ලට. පහළ රම්බොඩැල්ල මෙන්න මේ පැත්තේ තියෙන. අපි තව පල්ලෙහාට ගිහිල්ලා බලමු. අපිට අර හොටෙල් එක මැද්දෙන් පල්ලෙහාට එන්න තිබ්බේ. පල්ලෙහාට ආවට පස්සේ පාර තියෙනවා පහළ රම්බොඩැල්ල ගාවට. ඉතින් දැන් අපි පහළ රම්බොඩැල්ල ගාව ඉන්නේ. මම පෙන්නන්නම් මේ පැත්ත ඇරලා දියැල්ල view එක.
මේ තියෙන්නේ පහළ රම්බොඩ ඇල්ල. ඉතින් ඒකත් මාර ලස්සනයි. උඩේක වගේම තමයි මාර ලස්සන දියැල්ලක්. අර උඩ තියෙන්නේ නුවරඑළිය පාර. එතනින් මෙහා පැත්තේ තමයි මැද රම්බොඩ ඇල්ල සහ උඩ රම්බොඩ ඇල්ල පීරලා තියෙන්නේ. අපි තව ඉස්සරහට එද්දි අපිට මෙන්න මෙතන හම්බ වෙනවා. මෙතන ගහලා තියෙනවා පූණ ඇල්ල කියලා. අපි ඊළඟට බලන්න පිට ඇඳපු ඇල්ල පූණ ඇල්ල. ඒතකොට අපි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ පාරේ රම්බොඩ ඇල්ල පාස් කරගෙන තව චුට්ටු දුරක් ඉස්සරහට එද්දි බෝඩ් එකක් ගහලා තියෙනවා. ඉතින් එතනින් පූණ ඇල්ල පාන්න පුළුවන්. මේ පැත්තේ පහළට යන පාරක් තියෙනවා. ඉතින් මේ පාර දිගේ පල්ලෙහාට ගිහිල්ලා පූණ ඇල්ල පාමුලට යන්න පුළුවන්. ඊට පස්සේ පූණ ඇල්ල මෙතන ඉඳන් බලන්න ඕනනම් පොඩි view point එකකුත් තියෙනවා. එතනත් පෙන්නන්න. අපි view point එකට ගියාට පස්සේ සාමාන්‍යයෙන් මේ වගේ ලස්සනට පූණ ඇල්ල පිටිපස්සෙන් බලාගෙන පුළුවන්. ඒතර මේ view point එකට මෙන්න මේ විදිහට තමයි පූණ ඇල්ල පේන්න තියෙන්නේ. පිටිපස්සෙන් පේනවා ඇති. මෙන්න මෙතන තියෙනවා පූණ ඇල්ල. ඒතර පූණ ඇල්ල කියලා කියන්නේ අත්‍තරම ඔයවල් දෙකකින් හැදෙන දියඇලි දෙකක එකතුවක්. වම් පැත්තෙන් එන්නේ පූණ ඔය, දකුණු පැත්තෙන් ඇවිල්ලා වැටෙන්නේ පූඩළු ඔය. ඉතින් මේ දෙකම දියඇලි දෙකක් හැදිලා එකම තැනදී වැටෙනවා. ඉතින් සබාදහමේ විශේෂ නිර්මාණයක්. ඒතර රම්බොඩ ඇල්ල පාස් කරන් කිලෝමීටරයක් වගේ ඉස්සරහට තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේ පැත්තේ එනවා නම් මේකත් බලලා යන්න අමතක කරන්න එපා. හරි අපි පූණ ඇල්ල බලලා දැන් මේ ආයි ළඟට යන්න තරක් පොඩ්ඩක් බැලුවා. ඩන්සිනන් ඇල්ලට යන්න පුළුවන්ද කියලා චුට්ටක් බලනවා. මේ එක්ක අපි ඩන්සිනන් ඇල්ලට හැරෙන්න ඕන දැන පහු කරගෙන ඇවිල්ලාද කියලා හිතෙනවා. තව ඉස්සරහ හන්දියකුත් තියෙනවා වගේ පෙන්නනවා පොඩ්ඩක්. ඒ නිසා මේ දැන් ආපස්සට යන්න නන්න හන්දියට ගිහලා බලනවා මේ එතනින් ඩන්සිනන් යන්න පුළුවන් නම් ඩන්සිනන්ුත් යනවා. ඊට පස්සේ ඊළඟට අන්තිමට බෝඹුරු ඇල්ල යන්න තමයි ටාගට් කරන්නේ. දැන් වෙලාව එතකොට එකමාරට වගේ වෙලා තියෙන්නේ. තාමත් අපි නුවරඑළිය පාරේ තව ඉස්සරහට යන ගමන් ඉන්නේ. දැන් පූණ ඇල්ල හරිය ඉඳන්. ඉතින් ඕගොල්ලෝ නුවරඑළිය එනවා නම් මේ හැටන් පාර වඩා ටිකක් දුර වුණාට මේ පාරේ views ගොඩක් ලස්සනයි. බලන්න දැනුත් ගොඩක් තියෙනවා. ඉතින් ඒ නිසා වෙනසකටත් එක්ක මේ පාරෙන් නුවරඑළිය ඇවිල්ලා බලන්න ඔය දියාලි ටික බලාගෙන ඊට පස්සේ දැන් අම්බුලුවාව වගේ ඔන්න යනවා නම් ඒ පැත්තට යන්නත් පුළුවන්. අපි අම්බුලුවාව නම් කියන්නේ අද දියාලිම තමයි බලන්න ටාගට් කරේ. මේ බලන්න දේවල් ගොඩක් තියෙනවා. ලස්සන views දිගටම තියෙනවා. ඉතින් බලාගෙන එන්න පුළුවන්. වෙනසකටත් එක්ක ඇවිල්ලා බලන්න මං පාර පෙන්නන්නම් මේ හරි ඉස්සරහා. මේ පාර දිගටම ලස්සනට තියෙනවා. දිගටම කඩ තියෙනවා. කෑම කන්න බොන්න ඕන එකක්. ඉතින් මේ වගේ තමයි පාර යන්නේ. දිගටම කඳු අංගු තියෙන පාරක් තියෙන්නේ. හැබැයි මේ පාරේ views මාර ලස්සනයි. දෙපැත්තම කඳු පන්ති පේන්න තියෙනවා. ඊට පස්සේ ජලාශය කියන්නේ කොත්මලේ ජලාශය ගොඩක් දිගට පේනුණා. මහවැලි ගඟ ගම්පොළ හරියදී පේනුණා. ඉතින් ඔය වගේ ලස්සන දර්ශන අපිට පාර දිගටම හම්බුණා. ඉතින් අපි නුවරඑළිය දක්වා යමු. ඉතින් බලමු අපි මේ ඊළඟටත් තව දියඇලි දෙකකට යන්න තමයි ටාගට් කරන්නේ. මම කිව්ව විදිහට මේ අපි try කරනවා ඩන්සිනන් ඇල්ලට සහ බෝඹුරු ඇල්ලට යන්න. වන මේ හරිය පාර ලොකු අංගු ටිකක් ගාලා එන්නේ. දිගටම මෙන්න මේ වගේ තියෙන්නේ පාර වංගු විදියට. එහා පැත්තෙන් කොත්මලේ ජලාශයමත් තාම පේන්න තියෙනවා. අපි ඉන්නේ මෙන්න මේ වගේ තැනක. දැන්
පූඩලුව හන්දියේ ඉන්නේ. ඒතර මෙතන ඉඳන් කිලෝමීටර් 19ක් තියෙනවා මේ පූඩලුවට. ඒතර ඩන්සිනන් නැල්ලට කිලෝමීටර් 17ක් වගේ තියෙනවා. ඒතර මෙතනින් තමයි අපි ආවේ මේ තියෙන්නේ නුවරඑළිය පාර. අපි දැන් මේ පූඩලුවේ පාරට හැරෙව්වා. ඉතින් මේ පැත්තට ආපු එකේ ඩන්සිනන් නැල්ලටත් ගිහිල්ලාම යන්න කියලා හදන්නේ. ඉතින් අපි දැන් ඩන්සිනන් නැල්ලත් බලලා ඊළඟට යම් බොඹුරු වැල්ල බලන්න. හන්දියෙන් හරවලා පොඩ්ලුවට යන්න තියෙන පාර මාර ලස්සනයි. මේ මුල හරිය දිගටම දෙපැත්තම ෆයිනස් කැලයක් මැද යන්න තියෙන්නේ. පාර පොඩ්ඩක් පටුයි වංගුත් එක්ක යන්න තියෙන්නේ. හැබැයි මේ පාර මාර ලස්සනයි. ඉතින් ඕගොල්ලෝ ආවොත් ඩන්සිනන් නැල්ලට ඇවිල්ලා යන්න. මේ පාරේ ලස්සනත් විඳගෙන පාර සුන්දරත්වයත් විඳගෙන මේ මම ඉස්සරහා පෙන්නන්නම්. මෙන්න මේ වගේ තමයි පාර තියෙන්නේ දැනට. ඊට පස්සේ අපි මේ පාර ඉස්සරහට යද්දි මෙන්න මේ හරිය පේන ඇති සුදු පාට මේ පේන්නේ කොත්මලය මහවැලි මහසෑය. අපිට අපේ පාර ඉස්සරහා ඩන්සිනන් නැල්ල පළවෙනි වතාවට පේන්න ගත්ත විදිය ලස්සන දියල්ලක්. ඉතින් අපි ළඟට මෙයන් ළඟට ගිහිල්ලා බලමු. හරි ඔන්න එහෙනම් අපි අපේ ඊළඟ ගමනාන්තේ වෙච්ච නැත්නම් ඊළඟ ටාගට් එක වෙච්ච ඩන්සිනන් නැල්ල ගාවට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙන්න පිටිපස්සෙන් තියෙනවා ඩන්සිනන් නැල්ල. ඒකත් ලස්සන දියඇල්ලක්. ලස්සන දියඇල්ලක් කූඩලුවේ කියන මේ අතුරු පාර තියෙන නිසා ගොඩක් කට්ටිය මේ පැත්තට එනවා අඩුයි. ගොඩක් කට්ටිය මිස් කරනවා මේ දියඇල්ල. ඉතින් උනාට ඇත්තටම ලස්සන දියඇල්ලක්. ඉතින් නුවරඑළිය එනවා නම් ඉතින් ඇවිල්ලා යන්න බලන්න. ලස්සන දියඇල්ලක්. මේක කූඩලුවෙන් හැදෙන දියඇල්ලක්. මේ ඩන්සිනන් නැල්ල ගාව මෙන්න මේ වගේ දේවාලයක් එහෙමත් තියෙනවා. ඒතර දේවාලේ මෙතනින් එළියට ආවම ඇල්ල මෙහෙම දේවාලේ පිටිපස්සේ තියෙන දේවාලේ පැත්තට වෙන්න තියෙන්නේ. මෙන්න මේ වගේ. මෙතන මේ පිළිමයක් එහෙමත් තියෙනවා. මේ මම හිතන්නේ ඒගොල්ලෝ වන්දනාමාන කරනවා මේකට.
අපි ඩන්සින නැල්ල බලලා ආයමත් පුඩලුව හන්දියට ආව පුඩලුව හන්දියට ඇවිල්ලා දැන් ආයි නුවරඑළිය පාරේ ඉන්නේ. ඒතකොට දැන් නුවරඑළියට යනවා. නුවරඑළියට ගිහිල්ලා අපේ අද දවසේ අන්තිම අපි ටාගට් එක තියාගෙන ඉන්නේ බෝඹුරුවැල්ල. ඉතින් බෝඹුරුවැල්ලට යන්න තමයි හදන්නේ. ඉතින් දැනුත් තාමත් මේ පාර අර කලින් විදියමයි වංගුත් එක්ක තේවතුත් එක්ක හරිම ලස්සන පාරක් තියෙන්නේ. ඉතින් අපි ඒකේ ඉස්සරහට යනවා. ඉතින් අපි අද දවසේ අන්තිම ටාගට් එක ඉතුරුලා තියෙන බෝඹුරුවැල්ල. ඉතින් එතනටත් ගිහිල්ලා බලමු. අපි එතකොට අද දවසේ අපේ ගමන පටන් ගත්තේ පළවෙනි ලියැල්ල උනේ ගැරඬිගිනියැල්ල. ගැරඬිගිනියැල්ලෙන් පස්සේ අපි ගියා දේවතුරයැල්ලට. දේවතුරයැල්ල ඊට පස්සේ රම්බොඩ ඇල්ල අපි කොටස් තුනක් බැලුවා. එතන තිබ්බා පහළ රම්බොඩ, මැද රම්බොඩ සහ උඩ රම්බොඩ. ඉතින් ඒ කොටස් තුන බැලුවා. ඊට පස්සේ අපි පූණැල්ල බැලුවා. පූණැල්ලෙන් පස්සේ ඩන්සිනන් ඇල්ලට ගියා. දැන් අද දවසේ අන්තිම ටාගට් එක ඉතුරුලා තියෙන්නේ. අපි ප්ලෑන් කරපු විදියට බෝඹුරුවැල්ල. ඒතර දැන් වෙලාව 4යි. අපිට වෙලාව ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. මේ අද ක්ලයිමේට් එකත් හොඳයි. ඉතින් අපි ඔහොම බෝඹුරුවැල්ලටත් ගිහිල්ලා එතන සුන්දරත්වය බලමු. හරි අපි මෙන්න මෙතනින් මේ විදිහට නුවරඑළිය නගර සීමාවට දැන් ඇවිල්ලා තියෙන්නේ. වෙලාව හවස 4යි. මේකෙන් මෙතනින් ඉඳන් වැලිමඩ පාර යන්න ඕනේ අපිට බෝඹුරුවැල්ලට යන්න. ඉතින් අපි දැන් ටවුන් එකට ගිහිල්ලා වැලිමඩ පාර පැත්තට යමු. මේ ඉස්සරහා මීදුමෙන් වැහෙන ගමන් තියෙන්නේ මෙන්න මෙතන මේ හග්ගල. හග්ගල කියන්නේ අධිරක්ෂිතයක්. ඒ නිසා මේක මේ හයික් කරන්න බෑ. මේ වැහෙන නිසා මම ටක් ගාලා වීඩියෝ එකක් ගත්තේ. මේ මාර ලස්සන කන්දක්. ඉතින් අධිරක්ෂිතයක් නිසා අපිට හයික් යන්න chance එකක් නැහැ. හරි අපි අපේ අද දවසේ අන්තිම ටාගට් එක වෙච්ච බෝඹුරුවැල්ල ගාවට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මෙතනින් තමයි යන්න තියෙන්නේ. අපි මේ විදියට ඉස්සරහට යනවා. මෙන්න මේ වගේ පාරක තමයි මුල ටිකේ බෝඹුරුවැල්ලට යන්න තියෙන්නේ. මේ ටිකක් දුර යන්න තියෙනවා. මීටර 800ක් විතර මට මතක විදියට තියෙනවා. මේ අපි බලමු දැන් වෙලාව 5යි. 5 වුණාට පොඩි වැහි මන්දාරමක් ඇවිල්ලා තියෙන්නේ මේ. වැහි මන්දාරමක් ඇවිල්ලා තියෙන්නේ පොඩි වැහි බර ගතියක් තියෙනවා. වහිත් දන්නෙත් නැහැ. මේ වටේ මීදුමෙන් එහෙමත් වැහුණා. අක්ගාලා යන්න උදේට රාවේ එනකොට හරි. හරි දැන් යත් කිව්වට අක්ගාලා යන්න රාවේ එනකොට කියලා. හරි ඔයගොල්ලෝ බෝඹුරුවැල්ල එනවා නම් නුවරඑළිය ටවුන් එකේ ඉඳන් වැලිමඩ පැත්තට එන්න වැලිමඩ පාරේ එන්න ඕනේ. ටිකක් දුර එද්දී ඒ කියන්නේ හග්ගලෙන් පාස් වුණාට පස්සේ හග්ගල මල්ලතෙන් පාස් වුණාට පස්සේ රෙන්දපොළ කියලා හන්දියක් හම්බ වෙනවා. රෙන්දපොළ හන්දියෙන් හරවලා එන්න ඕනේ. මම හරි වීඩියෝස් ගත්තේ නැහැ අපිත් ඉක්මනට ආපු නිසා. ඉතින් එනවා නම් රෙන්දපොළින් හැරලා මැප් එක දාගත්තා නම් මැප් එකෙත් හරි ලොකේෂන් එක පෙන්නනවා. ඒ විදිහට එන්න තියෙන්නේ. ඔන්න අපි හිතුවා වගේම පොඩි වැස්සකුත් ගියා. මේ ඒ ඩග්ගාල ගිහලා නතර වුණා. ඉතින් අපි තාම ඉස්සරහට යනවා. මේ අර බෝඹුරුවැල්ලට කලින් ක්‍රොස් වෙන පාලම. පේනවා ඇති ටිකක් වතුර වැඩි වෙලා තියෙන. ඉතින් ඇල්ලෙත් අනිවාර්යෙන් වතුර වැඩි ඇති. මේ අපි ඉක්මනට යනවා. අපි ගිහලා බලමු. අපිට ඒ පාර ඉස්සරහටදී මෙන්න මේ විදිහට පළවෙනි පාරට බෝඹුරුවැල්ල පේන්න තියෙනවා. හිතුව තරම් වතුර වැඩි වෙලා නැහැ වගේ හැබැයි. හරි අපි එතකොට ඇවිල්ලා ඉන්නේ අද දවසේ අපේ ෆයිනල් ටාගට් එක වෙච්ච ලස්සන සුන්දර බෝඹුරුවැල්ලට. ඉතින් මේ අපේ පිටිපස්සෙන් තියෙන්නේ බෝඹුරුවැල්ල. පොඩි වැස්සක් පටන් ගත්ත නිසා ටිකක් එන්න වෙලා ගියා. තාමත් පොඩි බෙන්නක් යනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි දැන් බෝඹුරුවැල්ල ගාවට ඇවිල්ලා තියෙන්නේ. අද බෝඹුරුවැල්ල නම් පිස්සුවක්. මේ හැරෙට එන ගම්ම මේ පින්නත් වෙනවා. මම දැන් මේ ඇහලා ඉන්නේ. මේ හැරෙට එන ගම්ම පින්නත් වෙනවා. මාර ලස්සනයි. ඒ කියන්නේ මීදුමක් දාලා තියෙන්නේ. මීදුමත් එක්ක මේ පින්නත් ඇවිල්ලා වදිනවා. මාර ලස්සනයි. අපි දැන් මේ බෝඹුරුවැල්ලත් සමු දීලා මෙතනින් යන්න කියලා හදන්නේ. අපි අද ගමන ඉවර කරලා මෙතනින් යන්න කියලා හදන්නේ. හරි අපි අපේ රෝඩ් ට්‍රිප් එක ඉවර කරලා දැන් අපි නුවරඑළිය නතර වෙන තැනට ඇවිල්ලා ඉන්නේ. එතකොට අපි අද දවසේ කොළඹ ඉඳන් නුවරඑළිය එන ගමන් දියඇලි 7ක් වගේ බලාගෙන තමයි නුවරඑළියට ආවේ. පළවෙනිම අපි ගැරඬිගිනියැල්ලෙන් පටන් ගත්තා. ඊට පස්සේ දේවතුරයැල්ල බැලුවා. ඊට පස්සේ රම්බොඩ දියඇල්ල බැලුවා. රම්බොඩ එකේ උඩ රම්බොඩත් වෙනම ගියා. පහ රම්බොඩත් වෙනම බැලුවා. ඊට පස්සේ පූණැල්ල බැලුවා. ඩන්සිනන් ඇල්ල බැලුවා.
අන්තිමට බෝම්බුරු ඇල්ලට ගිහිල්ලා තමයි අවසානයේ අපේ රෝඩ් ට්‍රිප් එක ඉවර කරේ. ඉතින් මම මෙතනින් වීඩියෝ එක නවත්තන්නම්. අපි ආයේ මේ වගේ ගමනකින් හම්බ වෙමු. දිගටම මේ වගේ වීඩියෝස් බලන්න Travel Junkie YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අපි ගිහලා එන්නම් කට්ටියට ජය වේවා.